උදෑසන වන අද පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ ශුද්ධෝ පාවුලුතුමාව ජුදෙව්වරු වරද තබා ඔහුව නිශ්ශබ්ද කරන්න ගියා. එය සදාකාලික නිශ්ශබ්දයක් කරන්න ගියේ. එවිට දෙවිදු ජීවන හුස්ම එළනවා ශුද්ධෝ පාවුලුතුමාට. එන ශුද්ධාත්මයන්ගේ පූර්ණ වී ප්‍රඥාව ලැබෙන්න. එවිට ඔහු මෙසේ කියනවා. මලුන්ගේ උක්තානයේ බලාපොරොත්තුව ගැන මට විනිශ්චය සායනයේ ඉදිරියේ සිටිමි. ඇයි එසේ කීවේ? මොකද පරිසිවරු හා සදිසිවරු එක්ව තමයි ශුද්ධෝ පාවුලුතුමාව මරණයට පත් කරන්න බැලුවේ. එහෙත් උඩු යටිකුරු කරමින් පරිසිවරු හා සදිසිවරු අතර සතනක් ඇති වෙනවා. මොකද සදිසිවරු මරණයෙන් පසු සදාතේ ජීවිතය ගැන විශ්වාස කළේ නැහැ. එවිට පරිසිවරුන් ශුද්ධෝ පාවුලුතුමාගේ කියමනට කීකරු වෙලා ඔහුව නිදොස් බව කියනවා. බලන්න, ශුද්ධාත්මයාගේ පූර්ණ පුද්ගලයෙකුට 99 මරණයෙන් බේරෙනවා. නැත්නම් මරණය ලං වුණත් ශුද්ධෝ පාවුලුතුමාව එයින් මුදා ගන්නවා. එහෙනම් එයින් ගත හැකි පාඩම වනුවේ අපි දේවකාරයෙක් කිරීමට බැඳිලා ඉන්නවා. අපගේ බෞද්ධ ස්නාපනයෙන් පසු අපට ශුද්ධාත්ම මඟ පෙන්වීම දෙනවා, ධෛර්යය දෙනවා. කොච්චර අප මඟ හැරුවත් අපව සොයාගෙන එනවා දෙවිදු දේවකාරයෙක් කිරීමට. එහෙනම් අපට පැනලා යන්න බෑ. සුපුවත කියනවා ජේසු දෙවිදුරට අපව බාර දෙනවා. හරියට බැටළු රැළව බැටළු අයිතිකරුට දෙනවා වගේ. කොතරම් මනහරද! ජේසුට තිබුණා ප්‍රසිද්ධිය හා බලතණ්හාව අරන් දෙවිදුව ඈත් කරවන්න. එහෙම කළේ නෑ. මන්ද දෙවිදුගේ ආදරේ ජේසුට දැනුන හින්දා. එහෙනම් ජේසු අදා ගන්නා දෙවිදු ආදරේ අත්දකි. ඒ වගේම මේ ලෝකයේ පුහු වටිනාකම් අතර අපි දේව ආදරේ ලං වෙමු. ඒ මොකද අපට දෙවිදු ආදරේ දැනුන හින්දායි. එසේනම් අපි යාඥා කරමු සෑම කෙනෙක්ම දෙවිදුගේ දයාව ආදරේ අත්දකින්න කියලා. ඔබට ජේසු පිහිටයි.